හරියට හැදෙද්දි මාර සතුටුයි. කොහොමදත් පළවෙනි අදියර තමයි අමාරු. කියන්නේ මම ජීවිතේ අමාරුවෙන්ම ගත්ත වාහනේ තමයි FZ එක මගේ බයික් එක. අමාරුවෙන්ම ගත්ත වාහනේ. ඒක මට හොඳට මතකයි. පට්ටම අමාරුවෙන් ගත්ත වාහනේ තමයි ඒක 1 ලක්ෂ ගානකට ගත්තේ ඒ කාලේ 2009 FZ එක. පරණ එක මම 2018 දී ගත්තේ. 2017 දී ගත්තේ. දැන් 2016 දෙසැම්බර් වල ගත්තේ. 2009 අවුරුද්දේ FZ එකක් 1යි ගානකට ගත්තේ. ඒ කාලේ 1යි ගානේ පරණ පාවිච්චි කරලා දෙතුන් දිනේ පාවිච්චි කරලා එහෙම එකක් හරිද? එතකොට මේ ඒක තමයි මම අදටත් අමාරුවෙන්ම ගත්ත වාහනේ. එතනින් එහාට කියන්නේ ඒක තමයි පුදුම අමාරුවෙන් එක ගත්තේ. සල්ලි නිකන් අන්තිම රුපියලට නිකන් මෙහෙම මෙහෙම හොල්ල හොල්ල ගිහලා කියන්නේ කාගෙන්වත් එකතු කරලා නෙමෙයි. අන්තිම රුපියලට නිකන් කාගෙන් ගෙදරින් හදාගන්නවත් ගන්න නැතුව මට ඒක තමයි අමාරුවෙන්ම ගත්ත වාහනේ. පළවෙනි වාහනේ තමයි අමාරුවෙන්ම ගත්ත වාහනේ. ඊට පස්සේ ඊළඟ වාහනේ ඊට වඩා ලේසියෙන් ගත්තා. ඊට පස්සේ ඉතින් වාහන නිකන් හොය ගත්තා. එහෙම ගිහින් අරගෙන ආවා. හරි. ඒ කියන්නේ ඇත්තටම මුල ටික තමයි මෙතන අමාරු. කියන්නේ හැම දෙයකදීම පාඩමකදීද ඕනේ දෙයකදීද වැඩේට සෙට් වෙනකම් පට්ට අමාරුයි මේ. මෙහෙම වර්ධනය තියෙන්නේ. දැනෙන වර්ධනයක් නැහැ. කට්ට කන්න වෙනවා කට්ට කන්නවා සෑහෙන්න. ගේමක් නැහැ ඊට පස්සේ. එහෙම යන්නේ. හරි. ඒ නිසා මේ මුල් ටික හෙන අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න. හරි.